Hi, මම පියුෂ නාලවිරම. අද අපි කතා කරන්නේ IoT එහෙම නැත්නම් Internet of Things ගැන. අපි යමු වීඩියෝ එකට. මේ IoT කියන concept එක වැඩ කරන්නේ ප්‍රධාන වශයෙන්ම devices හතරක් මත පදනම් වෙලා. පළවෙනි එක තමයි device එක. ඒ කියන්නේ අපි control කරන light එක එහෙම නැත්නම් අපි මොකක් හරි පාවිච්චි කරන TV එක වගේ දේවල්. ඊට පස්සේ data connection එක. එහෙම නැත්නම් internet connection එක. අපිට මේ internet of things වැඩ කරන්න නම් internet connection එකක් තියෙනවා. හොඳ strong internet connection එකක් නැත්නම් අපිට internet of things වලින් වැඩ කරගන්න බෑ. ඊළඟට මේ data processing. Data processing කියන්නේ ඔයාගේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාගේ ගෙදර තියෙනවා කියන CCTV එක. ඒ CCTV එක ඔයාලට වෙන තැනක ඉඳන් access කරන්න පුළුවන්. අන්නේ access කරන්න තියෙන හැකියාව ලැබෙන්නේ ඔයාගේ CCTV එකට අදාළ developer විසින් හදපු application එකක් හරි website එකක් හරි හරහා තමයි ඔයාලට ඒක access කරන්න හම්බෙන්නේ. ඒ application එක හරි website එක හරි තියෙන cloud එකෙන් මේ data process කරලා තමයි ඔයාලට හම්බෙන්නේ. ඊළඟට user interface එක. ඒ කියන්නේ මම කලින් සඳහන් කරපු application එක එහෙම නැත්නම් website එක වගේ දෙයකින් තමයි මෙන්න මේ Internet of Things වැඩ කරන්නේ. මෙන්න මේ ප්‍රධානම concept හතර පාවිච්චි කරලා තමයි මේ IoT කියන concept එක වැඩ කරන්නේ. robotics වලට AI වලට IoT වලට කැමති වගේ යාළුවලා මේ වීඩියෝ share කරන්න වගේම පල්ලෙහා comment section එකේ මොනවද ප්‍රශ්න තියෙනවා comment කරගෙන යන්න. ඉතින් මේ වීඩියෝ බලවලට හැමෝටම thank you.